මේ බුදුරජාණන් වහන්සේ කාලේ එකම නිකායක්වත් තිබුණේ නැද්ද? අර නෑනේ. ඒ බුදුහාමුදුරුවන්ගේ කාලේ තියා මේ සුද්ධෝ එනකම් මේ අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ මොන කාලෙවත් මේ වගේ නිකාය ભેදයක් තිබුණා. හැබැයි තිබුණා අනුරාධපුර යුගයේ තිබුණා නිකාය ભેදයක් නෙමෙයි යාන ભેදයක්. තේරුණාද? මහායානයයි තේරවාදී යානයයි. තේරුණාද? එහෙම ભેදයක් තිබ්බා. නමුත් නිකාය ભેදයක් තිබුණේ නැහැ. තේරුණාද? මේ නිකායන් හදුවේ දැන් මේ ලංකාවේ හිටියේ නැහැ ওই නිකාය මහානායක හාමුදුරුවෝ කවුරුවත් හිටියේ නැහැ. අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ මේ ගම්පොළ කෝට්ටේ යුගයේවත් මහනුවර යුගයේවත් ඒවා තිබුණේ නැහැ එච්චර. නමුත් ඊට පස්සේ මේ රටට ඔය පෘතුගීසි ඕලන්දකාරයෝ ආවහම මේ විශේෂයෙන් ඕලන්දකාරයන්ගේ කාලේ මේ රටේ ගණින්නාන්සලා හිටියේ. මේ සම්මත උපසම්පදාවක්වත් තිබුණේ නැහැ. ඒක නිසා ගණින්නාන්සලා හිටියා. ඒ ගමන තායිලන්තයට ඒ කියන්නේ සියම් රටට ඕලන්දකාරයෙක්ගේ නැවක් අරගෙන ගිහිල්ලා ඕලන්ද මේ ලන්දේසීන්ගේ පාලන කාලය තුල මේ සම්මත උපසම්පදාවක් ගෙනල්ලා නිකායක් හදාගත්තා. මේ නිකාය හාමුලට පමණයි. උඩරට රදලයන්ට පමණයි. බලධාරීන්ට පමණයි. උඩරට අනික් මිනිස්සුන්ට හෝ පහතරට මිනිස්සුන්ට මේක දුන්නේ නැහැ. එතකොට හාමුකම දුරු කරපු මිනිස්සු තමයි හාමුදුරුවෝ උනේ. හාමුකම් දුරු කළානේ කෝට් බෑය ගලවලා අර පනාව ගලවලා කොණ්ඩේ කපලා සිවුරක් ඇඳගත්ත හාමුලා. ඉස්සර ඔය ඉතින්ලා හාමුදුරුවෝ හිටියෙත් නෑ ලංකාවේ. මේ නායක හාමුදුරුවෝ හිටියෙත් නෑ. දැන් අද බලන්න අපි බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාමුදුරුවෝ කියලා කිව්වේ නෑ කවදක් බුදුහාමුදුරුවන්ට. අද ඒ වචනේ සම්මත වෙලා. බුදුහාමුදුරුවෝ කියලා වචනයක් නෑ. හාමුදුරුවෝ කියලා වචනයක් නෑ. මේ හාමුකම දුරු කරන නිසා ඔය ලන්දේසි කාලේ උපසම්පදාව ගෙනපු හාමුලා රදලියෝ හාමුකම දුරු කළා හාමුදුරු වුණා. ඒගොල්ලන්ට හාමුදුරු කියන්න පටන්. ඔන්න නිකායක් බිහි වුණා. ඒකත් ඊට පස්සේ කාලෙකදී ඉංග්‍රීසි කාලයන්ගේ කාලෙනකොට දෙගොල්ලක් ඔය මල්වත් ආස්ගිරිය ભેදයක් ඇති වෙලා නිකාය දෙකකට කැඩුනා. එතකොට අර මේ කුලහීන කොටස් හිටිය පාතරට බොහෝ විට සලාගමේ කරාවේ මෙහෙම හිටියා. දුරාවේ කරාවේ සලාගමේ මේ සලාගමේ කට්ටියව ගත්තෙත් නැහැ. කරාවේ දුරාවේ කට්ටියව ගත්තෙත් නැහැ. ගත්තේ මහාන කරගත්තේ ඔය හාමුලා රදල පරම්පරාව පමණයි. අනික අයට කිසිසේත් ගත්තේ නැහැ. ගත්තේ නැහැ විතරක් නෙමෙයි. දැන් මේ අපේ ඔය මහනුවරේ ඉන්න දායකයෙක් ඉන්නවා. ඒ දායකයෝ මහනුවර බොහොම පොසත් මිනිස්සු බොහොම හොඳට වත්කම් දාන තියෙනවා. බොහොම හොඳට දානයක් හදාගෙන ගියලු. හැබැයි පොඩ්ඩක් කුලේ පහත් ගිහිල්ලා දැන් ඔය මහානායක හාමුදුරුවන්ට දාන දුන්නාම මහානායක හාමුදුරුවෝ දානේ කොහොම හරි පොඩි ගාතාවක් කියලා පිළිඅරගෙන කිව්වලු ඔය දන්වට්ටි ඔක්කොම වීසි කරපන්ලා ඔවුන් දුරාවේ කට්ටියක් ඔවුන් බාල කුලේ ඕවා එහෙම ගන්න එපා කියලා වීසි කරන්න කිව්වලු. එන්නේ එහෙම හාමුදුරුවෝ ඉන්නේ රටේ. ඉතින් ඒක නිසා මේ එක නිකායයි තිබුණේ ඒ කාලේ. ඊට පස්සේ මේ පහත රටේ හිටිය සලාගමේ අය මේ අමගහවත්තේ හාමුදුරුවෝ ඊට පස්සේ බුරුම රටට ගියා. සියම් රටෙන් ගෙනාවේ නැහැ. බුරුම රටට ගිහිල්ලා අමරපුර කියන සියම් බුරුම රටේ නගරයෙන් ගෙනල්ලා අලුත් නිකායක් පිහිටුවා ඒගොල්ලන්ගේ සලාගමට. ඔය වජිරාරාමය ඇතුළු පන්සල් ගණනාවක් තියෙනවා සලාගමේ. ඊට පස්සේ ඒකේ තව කොටසකට මේ කරාවේ කට්ටිය කියලා කොටසකට ඒක දුන්නෙත් නැහැ. ඒ ගමන රාමඤ්ඤ නිකායක් හදාගත්තා. රාමඤ්ඤ නිකායේ පස්සේ ඕනම කුලයකට ඕනම කෙනෙකුට ගන්නවා. අද රාමඤ්ඤ නිකායේ ඉන්නවා ගෝවිගමායත් ඉන්නවා කරාවේ දුරාවේ සලාගම මේ ඔක්කොම ඉන්නවා.
එහෙම නිකායකුත් ඇති කරගත්තා. ඉතින් ඒක නිසා මේ ලංකාවේ තියෙන නිකාය ભેදය අද තියෙන කුල ભેදය පදනම් කරගත්ත බුදුහාමුදුරුවන්ගේ ධර්මයට ගැලපෙන්නේ නැති ආගමක්. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ සුනීතල සෝපාකලා කසල ඇද්ද අය. අරහත් ඵලයට මග ඵලයට ලැබලා මහණ වුණාට පස්සේ බුදුහාමුදුරුවොත් එකයි අරහතුන් වහන්සේත් එකයි සරියුත් හාමුදුරුවොත් එකයි සුනීත සෝපාකත් එකයි. නිකාය ભેදයක් තිබුණේ නැහැ. බාධකයක් තිබුණේ නැහැ. නමුත් අද ආගම කියන්නේ බුදුහාමුදුරන්ගේ එකක් නෙමෙයි. ආගම කියන්නේ හදාගත්ත එකක්. ඒක නිකාය ભેද තියෙනවා. පැහැදිලි යරුතුන් වහන්සේ ඔබ වහන්සේට නිරෝගීතාවය අදිෂ්ඨාන කරමි.